වූ තථාගත අමාමෑණී ලෞතර බුදුරජාණන් වහන්සේ වෙනුවට එදත් අදත් කවදත් වන්දනාමාන සිද්ධ කරනු ලබන අනුපුර කනිෂ්ඨ විද්‍යාලයේ බුදුමැදුර පිහිටි ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස තැන්පත් කරන්නට යෙදුන සියලුම පුද පූජාවෝ අනන්ත බුදු ගුණයන් උදෙසා මේ මොහොත තුලදී දහවල් කාලය තුලදී සම්මා සම්බුද්ධ උපස්ථානයක් ඇටියට පූජා කරනවා පූජා කරමු පූජාම වේවා කියන ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන මම කියන ගාථා කිහිපය කාල වේලාව අනුව වැදගෙන අපි මේ විදිහට කියමු මම කිව්වාට පස්සේ කියන්න හොඳයි නමාමි බුද්ධං ගුණ සාගරන්තං නමාමි ධම්මං සුගතේන දේශිතං නමාමි සංඝං මුනි රාජ ශාවකං බුද්ධං ච ධම්මං ච සංඝං නමාමි නිවේදයාමි සම්බුද්ධං වේදරාගං මහා මුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙණ්ඨං නරාසභං නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෞතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ ශාක්‍ය මුනි නන්දනාය සුගන්ධං සීතලං කම්පං ටිකක් සද්ද නගලා කියමු පසන්න මధుරං සුභං ආනියමේතං භගවා අතිගන්හාතු මුත්තමං අනන්ත ඥානෝ විමලෝ දක්ඛිනේයෝ ගුණාකරෝ අතිගන්හාතු භගවා පනීතං භෝජනං ඉමං අධිවාසේතුනෝ භන්තේ යංජනං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු මුත්තමං අධිවාසේතුනෝ බන්තේ රසවන්තං පලාපලං කච්චකං උපනාමිතං අනුකම්පං උපාදාය පටිගන්හාතු
ගන්නාතු මුත්තමං සාධනාදය පවත්වන්නට මගෙත් එක්ක මේ ගාථාවන් කියමු. වන්දාමි චේතියං ඉමේතේ මහබෝධි ලෝකනාතේන පූජිතා අහං පිතේ නමස්සාමි බෝධි රාජා නමස්තුතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හිමිනා පුඤ්ඤ කම්මේ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ භානපත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පාමුජ්ජතු ඉච්ඡිතං පතිතං තොයං කිප්පමේව සමිජ්ජතු සබ්බේ බෝරෙන්තු චිත්ත සංකප්පා චන්දෝපන්න රසෝ යතහා සර්වමානවානරගේ සාන්ද්‍රිය වපතිලෝ ගුරු භාග්‍යවත් සම්්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේ වෙනුවට උන්වහන්සේගේ සධාතුක ප්‍රතිපිළිම වහන්සේලා විෂයෙහි ආමිස පූජාවන් හා ප්‍රතිපත්ති පූජාවන් සිද්ධ කර ගැනීමෙන් අනතුරුව ගෞරවනීය මහා සංඝරත්නයේ විෂයෙහි පෞද්ගලික වශයෙන් තන්පැන් පූජා කර ගැනීමෙන් හා අද දවසේදී උපෝසථ අෂ්ටාංග සීලය සමාදන් වන්නට යෙදුණා වූ උපාසක උපාසිකාවන් විෂයෙහි තන්පැන් පිළිගැන්වීමෙන්ද කෙටි වේලාවක නමුත් ධර්මානුශාසනාවන් හා භාවනාමය පින්කම් සිද්ධ කර ගැනීමෙන්ද මෙතෙක් වෙලා ජනිත කර ගන්නට යෙදුණා වූ සියලු ආශිර්වාද ධර්මයන් ප්‍රථම වූ කොට්ඨාසී ලංකා ලෝක ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍රාදී අල්පේ ශාක්‍ය මහේශාක්‍ය දෙවියන්ට පින් බනුරක් වශයෙන් පින් අනුමෝදන් වනු ලබත්වා ප්‍රාථමික පුඤ්ඤානුමෝදනාවෙන් අධිකතර සන්තෝෂ භාවයට පැමිණියා වූ දෙවියන්ගේ දේවතේජානුභාව බලයෙන්ද ශ්‍රීමත් බුද්ධාදී රත්නත්‍රය ආශිර්වාදයෙන්ද කකුසන කෝණාගමන කස්සප ගෞතම කියන්නා වූ සතර බුදුරජාණන් වහන්සේලාගේ හා ඓතිහාසික අනුරාධපුරයේ විරාජමාන වැඩ වාසය කරන්නා උතුම් වූ විජයශ්‍රී ජයශ්‍රී බෝධිද්‍රෝමයාණන් වහන්සේගෙන් ඓතිහාසික කඳුරු රට විරාජමාන වැඩ වාසය කරන්නා උතුම් වූ වාමශ්‍රී දණදා වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන්ද විරුඩ විරූපාශ්‍රවයි ශ්‍රමණ දබ්‍රාශ්‍රය කියන්නා වූ සතර වරම් දෙවියන්ගේ දේවාශිර්වාදයෙන්ද පින්වන්ත ඔබට වැළඳිලා තිබෙන වැළඳෙන්නට තිබෙන කායික චිත්ත රෝග පීඩාවක් වේ නම් වැස්සෙන් නොවෙන් ගින්නෙන් ජලයෙන් වසුවසෙන් කරදර බාධක වේ නම් යක්ෂයන්ගෙන් ප්‍රේතීන්ගෙන් කුම්භාණ්ඩ ආදීන්ගෙන් අමනුෂ්‍ය බලවේග වේ නම් 890ක් රෝග 93ක් ව්‍යාධි 203ක් අන්තරාවන් වැළඳිලා තිබෙනවා නම් වැළඳෙන්නට තිබෙනවා නම් මේ සියලුම සකලාන්තරාය सर्वोपद्रव्य निर्दुर्गण दुराक्षेन विहत विद्वांसने करे वायस्य विहत विद्वांसने करे मेन तमान विसिन मेलो वसेन करन्नट කියන්නට
බලාපොරොත්තු වෙන්නා වූ වෙලෙන දාම් කටයුතු කී ආරක්ෂා කටයුතු විදෙන්පත් කටයුතු දරුවන් විසින් කරන්නට කියන්නට බලාපොරොත්තු වෙන්නා වූ අධ්‍යාපනික ආදී කටයුතු සාර්ථක භාවයටපත් වේවා. තවද තම තමන්ගේ නාමයෙන් මව් පාර්ශවයෙන් පිය පාර්ශවයෙන් නිදන ප්‍රාප්ත වන්නට යදුනා වූ මාතෘ පේත්‍රෝ පුත්‍ර කලත්‍ර භාතෘ භගිනී ආදී බන්දුන් හැම දිනාටමත් මේ පින් අනුමෝදන් සුඛ සංඛ්‍යාත දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකයේද පැමිණෙත්වා. නැවත මනුෂ්‍ය තලයේ උත්පත්ති ලබන්නේ වේ නම් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදී මේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන්ගේ අවබෝධයම පිණිස මේ පින්කම් හේතු වේවා. යම්ති ආකාරයකින් මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය තුලදී චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන් අවබෝධ කරගන්නට නැහැුණා නම් අනාගත ලෝකයේ තුලිත පිටවට වදාරන්නා වූ කල්යාණ මිත්‍ර මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේ දක උන්වහන්සේ ඇතුළු කළ ලක්ෂ ගණන් ඊතරාගේ මහරහතන් වහන්සේලා විශේෂයේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියනා වූ සිවස දානේන උපස්ථානුගත බුදුරජාණන් වහන්සේ විසින් මිහිරි ഘോഷා විහෙදුවමින් මధుරාසුරයෙන් දේශනා කරනු ලබන්නා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාවන්ගේ කෙළවරද සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර ඵල සතර මගයන් වලට පැමිණීමට පින්වන්ත හැම දිනාටම මේ උදාාරතර පුණ්‍ය ශක්තිය හේතු වේවා. වාසනාවන්ත වේවා. ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සමෘද්ධිත වේවා. සිතා සාදර සිතින් යුක්තව සාදුනා